ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ලද්දේ අයවැයක් නොව බොරුපච මල්ලක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කර සිටී. ජනතාවදුන් පොරොන්දු සහ අයවැය යෝජනා අතර කිසිදු ගැළපීමක් නොමැති බවද විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කර සිටී. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දැක්වීම සිදු කළ ලද්දේ සමගි ජනබලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් 2026 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කළ බව පැවසුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ මේ දෙවැනි අයවැය තුළ ඔහුගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ඡන්ද පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ දැයි රටේ ජනතාව සොයා බැලිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටී. මෙම අයවැය යෝජනාවල රටේ 40%ක් 50ක් අතර ඇති දුප්පත්කමට විසඳුම් දීමට වැඩපිළිවෙලක් දර්ශනයක් හෝ දැක්මක් නොමැති බවත් 2022ට පෙරට මෙරට ජනතාවට තිබුණු ජීවන තත්ත්වය 2019 ජීවන තත්ත්වයටත් නැවත පැමිණිය නොමැති බවත් ඔහු පවසා සිටී. රටට අවශ්‍ය ඍජු විදේශ ආයෝජන ගෙන ඒමට රජයට උපක්‍රමයක් හෝ ක්‍රමෝපායක් නොමැති බවත් ඔවුන් විසින් බොරු කියමින් චිරාත් කාලයක් රාජ්‍ය බලය දැරීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පවසා සිටී.